Hello, hi, welcome back to my YouTube channel. ඔන්න අදත් ගෙනල්ලා තියෙන්නේ මහරගම ලේඩි ජේ.කේ වීඩියෝ එකක්. එහෙනම් අපි බලමු මේවල මිල ගණන් කොහොමද කියලා. මෙතන තියෙන මේ ඕනමන්ට් එක මේක අපිට මේසෙකට එහෙම තියන්න පුළුවන් ගොඩක් ලස්සනයි. මේක රුපියල් 1350ක් වෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා බැලුවොතින් මෙන්න මේ වාස් එක වෙනවා රුපියල් 16500ක්. මේක ගොඩක් ලස්සනයි. ගෙදර තීම් එකකට අනුව අපිට මේක තියාගන්න පුළුවන්. මෙතනට ගියොත් මේ තියෙන සිමෙන්ති වලින් හදපු සත්තු ගොඩක් මේ පාර මහරගම ලේඩි ජේ.කේ දකින්නට තිබ්බා. ඕනමන්ට් වලට මේව ගන්න පුළුවන්. මේ එක අලියෙක් වෙන්නේ රුපියල් 1950යි. මේ ඉබ්බා වෙන්නේ රුපියල් 1250යි. ඊට පස්සේ මෙන්න මේ වාස් එක වෙනවා 1350ක්. මේ ඕනමන්ට් එක වෙන්නේ රුපියල් 1850යි. මේ පැත්තට ගියොතින් මෙන්න මේ ෆ්ලවර් වාස් එක වෙනවා රුපියල් 2250ක්. මේක අපිට ගෙදරකට gift එකක් වුණත් දෙන්න ගොඩක් ලස්සනයි. මේක රුපියල් 2850ක් වෙන්නේ. මේ ටිකම තියෙන්නේ home decor section එක. මේ වාස් එක වෙනවා රුපියල් 2750ක්. මෙතන තියෙන්නේත් සිමෙන්ති වලින් හදපු පෝච්චි වර්ග ටිකක් එක එක ඩිසයින් වලින්. ඒක අපට අර ඉන්ඩෝ ප්ලාන්ට් වලට වගේ ගන්න පුළුවන්. ඒ වාස් එක මේකක් වෙන්නේ රුපියල් 2450යි. ඒකෙත් එක එක ප්‍රමාණයන්ගෙන් ගන්න පුළුවන්. මේක මම ඉස්සෙල්ලා පෙන්නුව වාස් එකේම ලොකු එක. මේක වෙන්නේ රුපියල් 34950ක්. ඒකෙත් ඩිසයින් 3ක් විතර මෙතන තියෙනවා. මේ පැත්තට ගිහින් බැලුවොත් මෙතනක් තියෙන්නේ සිමෙන්ති වලින් හදපු ඕනමන්ට්. එතකොට අපි බලමු මේ ඉබ්බා කීයද කියලා. මේ 1250යි. මම ඉස්සෙල්ලා පෙන්නපු එකම තමයි. ඒ වගේම මෙතන තියෙනවා මෙන්න මේ වගේ ගෙදර ඉස්සරහට අපි අර වතුර දාලා මල් එහෙම දාන්නේ. ඒ වගේ සිමෙන්ති වලින් හදපු ඕනමන්ට් එක. මේකත් වෙන්නේ රුපියල් 1650යි. මේ කුරුල්ලා වෙනවා රුපියල් 990ක්. මේක වෙන්නේ රුපියල් 1650යි. මේ හාවත් සිමෙන්ති වලින් හදලා තියෙන්නේ. මේක වෙනවා රුපියල් 2250ක්. මේකත් මම ඉස්සෙල්ලා පෙන්නුව අලියම තමයි 1250යි වෙන්නේ ඒක මිලත්. මේකේ වඳුරෝ එතකොට මේ වගේ ඌරු පැටව් ගොඩක් සත්තු ඉන්නවා සිමෙන්ති වලින් හදපු. මේක වෙන්නේ 1350යි. එතකොට මේ සිංහයා වෙන්නේ 2450යි. මේ වගේ සත්තු නම් සිමෙන්ති වලින් හදපු ගොඩක්ම ගන්න හිටියා. මේක ප්‍රයෝජනවත් වෙන්නේ ගෙදර ඇතුළක ඕගොල්ලන්ගේ පොන්ඩ් එකක් තියෙනවා නම් ඇතුළේ විතරක් නෙමෙයි ගෙදර එළියේ වුණත් පොන්ඩ් එකක් තියෙනවා නම් මේ සත්තු අපිට කැමති විදිහට අපිට අවශ්‍ය කරන පාට ආලේප කරලා අපිට ඒ පොන්ඩ් එකෙන් තියාගන්න පුළුවන්. එතකොට මේ ඕනමන්ට් එක වෙනවා රුපියල් 1200ක්. මේ ඕනමන්ට් එක වෙන්නේ රුපියල් 4790යි. මෙතනත් ඕනමන්ට් ලී වලින් හදපු ඒවා ඊට පස්සේ පිත්තල පහන් ඒ හැම දෙයක්ම තියෙනවා ගන්න. මේ ෆ්ලවර් පොට් එක වෙන්නේ රුපියල් 990ක්. මේක අපිට ලස්සනට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැලවලට වතුර දාන්නත් භාවිතා කරන්න පුළුවන් ප්‍රයෝජනයට ගන්න. මේකෙත් අපිට ඉන්ඩෝ ප්ලාන්ට්ස් එහෙම දාලා ගේ ඇතුලේ තියාගන්න පුළුවන්. මේ සෙට් එකම වෙන්නේ රුපියල් 2250යි. මේ පැත්තට ගිහාම තනිකරම වේවැල් ආශ්‍රිතව පන්න ආශ්‍රිත නිෂ්පාදන තමයි මෙතන ගන්න පුළුවන් වෙන්නේ. මෙතනක් තියෙන්නේ මල් පැල එහෙම ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට වගේ ගන්න පුළුවන් පොට් වර්ග. මේක මං හිතන්නේ තහඩු වගේ
එකකින් තමයි හදලා තියෙන්නේ. මේකක් වෙනවා රුපියල් 390ක්. මේ භාජනවල ප්‍රමාණයන් අනුව මිල ගණන් එකිනෙකට වෙනස් වෙනවා. මේ භාජනය වෙනවා 2250ක්. මෙතන තියෙන්නේ ටේබල් මැට්. මේකක් වෙනවා රුපියල් 720ක් වෙනවා මේක. මෙතන තියෙන එක 450ක් වෙනවා. එතකොට මේ ටේබල් මැට් එක වෙනවා රුපියල් 790ක්. මේකත් රුපියල් 420ක් වෙනවා. ඒ වගේ මේ වේවැල් වලින් කරලා තියෙන gift box උත් තියෙනවා. මේක රුපියල් 820ක් වෙනවා. ඒකත් ටේබල් මැට් එකක්. මේ box එක වෙන්නේ රුපියල් 1550යි. ඉතින් මේ වගේ මහරගම ලේඩි ජේකට આવුත් ඕගලන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම පහසුයි. ගෙදර කලර් තීම් එකක් තියෙනවා නම් ඒ විදිහට අවශ්‍ය කරන ඔක්කොම බඩු එකම දවසින් ගෙනියන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. බයි බයි.